පිළිගන්නවා හැමෝම සාදරයෙන් අදත් ජපන් ට්‍රක් ඩ්‍රයිවර් මේ channel එකට. අද අපි යන්නේ පොඩි රැස්සක් එක්ක මීදුම තියෙන දෙපැත්ත කොළ පාට ලස්සන පැත්තක තමයි මේ හිරෝෂිමා. අද සෙනසුරාදා පාරේ වාහනත් අඩුයි. මේ පාර අපේ වීඩියෝ එකේ තියෙන්නේ ජපන් ට්‍රක් ඩ්‍රයිවිං එන්න හිතාගෙන ඉන්න අයට අදාළ ස්කිල් ටෙස්ට් එක ලංකාවේ තියෙනවා. ලංකාවේ ලියන්න මේ එක්සෑම් එක ඇප්ලයි කරන විදිහේ තියෙන ටියුටෝරියල් එකක් තමයි තියෙන්නේ. ඉතින් අපි වීඩියෝ එක ප්‍රතිදාම් ඒ ටියුටෝරියල් එක බලමු. ඔයාලට ප්‍රශ්න තිබ්බොත් තේරෙන තරම් පැහැදිලි වෙන තරම් තියෙනවා නම් ඔයාලා කමෙන්ට් එකක් දාලා නැත්නම් අපේ නම්බර් එක දාලා විස්තර අහන්න. මුලින්ම සයිට් එකට යන්න ඕන ඔයාලා. ඊට පස්සේ මෙතන ඔක්කොම ජපන් වලින් තියෙන්නේ. ඔයාලට පුළුවන් මෙතන ට්‍රාන්ස්ලේට් වලින් ඉංග්‍රීසි තෝරගන්න. මොබයිල් එකෙන් කරද්දිත් ඒ විදිහටම කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඇප්ලිකේෂන් රෙජිස්ට්‍රේෂන් වලට යන්න. මෙතනට ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එකක් දෙන්න. ඔයාලා යූස් කරන එකක් දෙන්න. මොකද මේකට තමයි කන්ෆර්මේෂන් එක එන්නේ. ඊට පස්සේ මෙතන ස්ටෑන්ඩ් දෙන්න. ඊට පස්සේ ඔයාලගේ ඊමේල් එකට යනවා කන්ෆර්මේෂන් ලින්ක් එක. ඊට පස්සේ ඔයාලගේ මේල් එකට ගිහිල්ලා බලුවන් පස්සේ මේ වගේ ඊමේල් එකක් ඇවිල්ලාදී මෙයාලගේ මේ සයිට් එකෙන් මෙතන මේ රෙජිස්ට්‍රේෂන් URL එක ක්ලික් කරන් පස්සේ ඔයාලා කෙලින්ම රෙජිස්ට්‍රේෂන් සයිට් එකට ආවි. මෙතනත් ඔයාලට ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ සේරම ඩීටේල්ස් මෙතනට දෙන්න ඕනේ. ඒකල මෙතන රෙජිස්ටර් වෙන්න ඕනේ. හරියට මේ ඔක්කොම හරියට නිවැරදිව දෙන්න. එකක්වත් වරද්දන්න එපා. මේ පාස්වර්ඩ් එක එහෙම අනිවාර්යෙන් මතක හිටින්න පාස්වර්ඩ් එකක් දෙන්න. ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් දෙන්න. ඒක කොහේ හරි ඩියාගන්න තියෙනවා නම් ඊට වඩා හොඳයි. ඉතින් ඔයාලා එතන රෙජිස්ටර් වුණාන් පස්සේ ආයි කලින් තිබ්බ ලොගින් පේජ් එකට යන්න ඕනේ. ඊට පස්සේ එතන ඔයාලා දීපු ඊමේල් එකයි අතන අන්තිමට දීපු පාස්වර්ඩ් එකයි දීලා මෙතන I am not a robot කියන එක දීලා ලොගින් වෙන්න. විදිහට ඔයාලා හරියට ඔක්කොම දුන්නොත් එහෙනම් මේ විදිහට ලොග් වෙනවා. ඊට පස්සේ ඔයාලා යන්න ඕනේ මෙතන ටෙස්ට් ලිස්ට් කියන එකට. එතන ගිහලා ඔයාලා මෙතන මේ CBT base examination කියන එකට යන්න ඕනේ. ඊට මෙතන register for the exam කියන එක උඩ ක්ලික් කරලා මෙතන ඔයාලා choose කරන්න ඕනේ ඔයාලගේ මොන ටයිප් එකද කියලා ජොබ් ටයිප් එක. ඒතකොට මෙතන එක්සෑම් කැටගරි එකට ඔයාලා ට්‍රක් නම්බර් 1 ටෙක්ස්ට් එක දෙන්න. මෙතනදී ඔයාලා ID කාඩ් එක දෙන්න එපා. ඩ්‍රයිවිං ලයිසන් එක දෙන්න. මෙතනට ඩ්‍රයිවිං ලයිසන් එක දෙන්න. මෙතන ඔයාලා දෙන්න ඕනේ පාස්පෝර්ට් එක. ඔයාලට පාස්පෝර්ට් එකක් තියෙනම් අනිවාර්යෙන් දුන්නොත් හොඳයි. මොකද මෙතන ඔයාලා දෙන ලයිසන් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනම් පාස්පෝර්ට් එකත් එක්ක අකුරු වල වෙනසක් මොකක් හරි තියෙනම් මෙතනට දෙකම දෙන්න අනිවාර්යෙන්. නැත්නම් ඒක පස් ඒ කියන්නේ ඔයාලා වීසා එහෙම මොකක් හරි කරද්දී ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒකින්ද ඔයාලා ගාව අනිවාර්යෙන් පාස්පෝර්ට් එක තියෙනවා නම් දැන්ට මෙතන ඒක දෙන්න. මේකත් දෙන්න. එහෙම ගන්න නැත්නම් ඔයාලා මෙතනට ඩ්‍රයිවිං ලයිසන් එක විතරක් දීලා රෙජිස්ටර් සේව් දෙන්න. ඉතින් ඔයාලා හරියට මෙතන රෙජිස්ටර් වුණාන් පස්සේ ඔයාලට ID පාස්වර්ඩ් ඔක්කොම දැම්මම පස්සේ මෙතන වැටලා තියෙන සිටුේෂන් එක application in progress කියලා සාමාන්‍යයෙන් දවසක් දෙකක් වගේ ඇතුළත ඒ කට්ටිය ඔයාලට ඊමේල් එකක් එවනවා මේ විදියට. ඔයාලට මුලින් මෙතන රෙජිස්ටර් වුණ ගමන් ඔයාලගේ ඩීටේල්ස් එක කියයි මෙතන මේ කට්ටිය රිවිව් කරනවා කියලා. ඊට පස්සේ ඔයාලට වෙනම මේල් එකක් එවි ඔයාගේ රිවිව් එක accept කළාද නැත්නම් reject වෙලාද කියලා. ඒකත් මෙතන වැටෙනවා. හරි ඉතින් ඊළඟට ඔයාලා ඒ ඇප්ලිකේෂන් එක දැන් සබ්මිට් කරන් පස්සේ ඔයාලට සාමාන්‍යයෙන් දවස් 2ක් 3ක් ඇතුළත ඔයාලගේ මේල් එකට මේ වගේ මේල් එකක් එවි. ඔයාලගේ මේ ඇප්ලිකේෂන් එක approveද නැත්නම් rejectද කියලා. reject නම් ඉතින් බොහෝ දුරට ඔයාගේ ID verification ගැන ආයි පොඩ්ඩක් සැලකිලි වෙන්න ඔයාලා සැලකිලිමත් වෙන්න. ඉතින් හරියට මං කිව්ව විදිහට කරා නම් අනිවාර්යයෙන්ම මේ විදිහට accept කියලා එනවා. ඊට පස්සේ ආයෙ යන්න ඕනේ.
වගේ මේ සයිට් එකට. ඊට පස්සේ මෙතන වාගේ සිටුවේෂන් එක විදියට වැටලා තියෙනවා කම්ප්ලීට් කියලා. ඊට පස්සේ ඔයා කෙලින්ම මෙන්න මෙතනට යන්න. ඉතින් එතනට ගියන් පස්සේ මේ වගේ වෙනම සයිට් එකකට වැටෙනවා. මෙතන මේ වගේ ඔයාට ඇති schedule and exam කියන එකේ මේ වගේ link එකක්. ඒ link එක උඩ ඔයා ටච් කරන්න. ඒකලා මෙතන agreement ටිකක් තමයි එන්නේ. ඒකට ඔයා agree දෙන්න. ඊට පස්සේ මෙතන ඔයාගේ සාමාන්‍යයෙන් ඇඩ්‍රස් එක මෙතන වැටේවි. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ළඟම සිටි එක දෙන්න. සාමාන්‍යයෙන් කොළඹ දෙන එක හොඳයි මෙතනට. මට කොළඹ ශ්‍රී ලංකා කියලා දුන්නා පස්සේ යවට තියෙන ටික ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකලා සර්ච් කරන්න. සර්ච් කරන් පස්සේ ඔයාලට මේ විදිහට ටෙස්ට් සෙන්ටර් ටික බලා ගන්න පුළුවන්. මෙතන පළලයට ගියාම ඔයාලට යන්න පහසු කැමති තැනක් මේ මැප් එකෙනුත් ඔයාලට බලා ගන්න පුළුවන් සෙන්ටර් එක තියෙන්නේ කොතනද කියලා. ඉතින් ඒ සෙන්ටර් එකක් ඔයාලට කැමති තැනක් තෝරගන්න පුළුවන්. ඒක තෝරගෙන ඔයා තෝරගන්න සෙන්ටර් එක උඩින් මේ විදිහට ටික් එකක් දාන්න. ඒ සෙන්ටර් එක උඩින් ටික් එකක් දාගෙන මෙතන යට තියෙන next එක දෙන්න. ඊට පස්සේ මෙතන date එකක් ඔයාලට select කරන්න තියෙනවා. ඉතින් මෙන්න මේ date වල තමයි ඔයාලට exam එක කරන්න පුළුවන් ඒ සෙන්ටර් එකේ. ඉතින් ඔයාලට වෙන date එකක් මේ date වල නැතුව වෙන date එකක් ඕන නම් ඔයා වෙන සෙන්ටර් එකක් select කරන්න. එතකොට එයාලගේ වෙනම සෙන්ටර් ටිකක් තමයි දවස් ටිකක් තමයි මෙතනට වැටෙන්නේ. ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් කැමති දවසක් මෙතනින් තෝරගන්න ලේසි. සහ දවස් සතියක්වත් ඉස්සරහින් තියලා තෝරගන්න exam එක ready වෙන්නත් එක්ක. ඒක දවස් select කරලා ඊට පස්සේ ඔයාලට මෙතන time එක select කරන්න එනවා. පුළුවන් තරම් 11:05 වුණාම බස්සේ දාන්න බලන්න. මොකද සමහර සෙන්ටර්ස් වහලා තියෙන්නේ උදේම අරින්නේ නැහැ. මේ ඒකින්ද මෙතන පුළුවන් නම් ඔයාලා එතන explore more times වලට ගිහිල්ලා සාමාන්‍යයෙන් 11න් පස්සේ ගොඩක් වෙලාවට 11:12 ඒ අතර කාලයක් ඔයා සිලෙක්ට් කරන්න. 11 තියෙනම් 12:55 ඊටසේ ඒක ඔයා සිලෙක්ට් කරන් පස්සේ ගොඩක් වෙලාවට හැම වෙලේම වගේ 11:00 පස්සේ වගේ කරන්න. එතකොට ගොඩක් සෙන්ටර්ස් වගේ ඇරලා තියෙන්නේ ඔයාලට යන්නත් වෙලාව තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන book this appointment කියන එක යන්න. ඉතින් එතන ඉස්සරහට ගියන් පස්සේ කෙලින්ම එන්නේ review and confirmation ටික. එතන ඔයාගේ description එකේ details ටික ඔක්කොම තියෙනවා. ඔයාගේ confirmation contact information ටිකක් තියෙනවා. ඉතින් මෙතන බලන්න හැමදේම ඔයාගේ හරියට දීලා තියෙදි කියලා. මොකද මෙතනින් ඔයාලට payment එක කරන්න වෙනවා. payment එක තියෙන්නේ USD 37ක්. සාමාන්‍යයෙන් 12000ක් 11000ක් අතර වගේ ගාණක් තමයි මෙතනට යන්නේ. ඔයාගේ card එකෙන් තමයි මෙතන කැපෙන්නේ. ඔයා මෙතනින් ඒ ටික කරන් පස්සේ ඔයා මෙතනින් යන්න. ඊට පස්සේ එන්නේ payment site එක. එතනින් ඔයාලට Visa card එකක් හරි Master card එකක් හරි තියෙනම් ඒක select කරලා එතන billing information ටික ඔටෝම complete වේවි ඔයාලා දීලා තියෙන එකත් එක්ක. ඊට next දෙන්න. ඊට පස්සේ මෙතන අන්තිමට ඔයාගේ final bill එක හැදිලා තියෙනවා. ඊට පස්සේ මෙතන agree දෙන්න. ඉතින් මෙතනදී ඔයාගේ bank details ඒ ටික ඔක්කොම ටික දීලා ඊට පස්සේ මෙතනින් pay කරන්න පුළුවන්. ඔයාලට pay කරන් පස්සේ ඔයාගේ receipt එක ඔයාගේ mail එකට එනවා. ඒ mail එකෙන් ඊට පස්සේ ඔයාලට confirm කරගන්න පුළුවන් ඒ ටික ඔක්කොම. ඊට පස්සේ තියෙන්නේ කෙලින්ම ඔයාලගේ exam එක කියලා paste කරන්න. ඉතින් thank you එහෙනම් බොහොම ස්තුතියි වීඩියෝ එක අන්තිමට බලන්න කියලා. විභාගය apply කරන්න ඕන හරි තිබුණා දාන්න. හරි හොඳට exam ලියන්න.